මේකටද? ඕකේ වැටෙනවා මෙහෙමයි. ඔය තියෙන කෙලවර තියෙනනේ මුදුන. ඔව්. අංගල් 6. පල්ලෙහාට. යන පෝච්චි වගේ බැහි පීලක් කියලා නිකන් හිතන්න. රයිට් yes. ඒකට පස්සාව ඒක තමයි යන්නේ. පස්නේ වෙලාන්නේ. ගංගාවැලිත් එක්ක මේකට කොම්පෝස්ට් කලම් කරනවා. කොම්පෝස්ට් කලම් කරාට පස්සේ තමයි මේ වැල එන්නේ. පස් වැඩි වුණාම ඕකට කොන්ක්‍රීට් කරායි ගල් වෙනවා. අරකෙදී බුරුල් පස්සේ තමයි මෙයා හැදෙන්නේ. අදින මෙයා වැක් කරනවා පල්ලෙට. අපි අදාළ දෙන්නේ ස්ටින් කරගන්න. ඔව් yes අන්න සුමර්ත ඒක. හරි. යටට වැඩි යන්න දෙන්නම්. ඔය ඒක එතන ඉතින් යනවා ඒක. ඒක එකයි. ඒක දෙපැත්තට යටනම් මෙන්න මේ ලයින් එක වෙහින්නේ. ඔව්. උස ගස්. ඒ කියන්නේ මෙතෙන් තිබ්බම උඩටම යන ගස්. මම ප්ලාන්ට් එකේ පෙන්නේ. ඒක විතරක් එහෙම තමයි. මේ දෙපැත්තේ ඉතින් වැහෙනවා. ඒක කලර් වෙනවා මේ කොහොමද? මේ කලර් වෙන්නේ ඇෂ් කලර් එක. ඇෂ් කලර් එකක් තමයි කොළ පාට ග්‍රීන් කලර් එළියට එන්නේ. ඒක විදිහට. ඒතර පැහැදිලි? ඔව් පැහැදිලි. එතන තියෙනවා මෙතන අඩි 10ක් පළලයි. එතන අඩි 11ක් උසයි. ඒකයි මම එතන දුන්නේ 110යි. මේ තමයි මේ තියෙන්නේ. ඔව්. මේක අපි එකෙන් මෙතන පටන් ගමුකෝ. ඔව්. මෙතන. ඔව්. එතන මම හරි ප්ලාන් කරනවා කියලා මෙතනට. අර කුටු ප්ලාන්. ඔව් මම දාලා තියෙන්නේ. yes ඒකයි ප්ලාන් කරගමු. මේ මල්ටි කරලා මෙන්න මේ ආකාරයට දිගට. එතකොට ඒක ඒක හෙවි එකක් දෙන්නේ උතන්ට. පෝච්චිය. පෝච්චිය වෙන්නේ බොක්ස් හදනවා. බොක්ස්. බොක්ස් පිච් බොක්ස්ද? ඔව් අපි බොක්ස් එක මෙතන හදනවා. නෑ පිච් කරනවද බොක්ස්? ඔව් ෆික්ස් කරනවා. මොකද නැත්නම් බොක්ස් එක වැටෙන්න පුළුවන් නේ මේ ළමයි. නෑ. එන්න මේක ෆික්ස් කරනවා. ෆිට කරලා ඒකටත් අර පස්සෙන්න පොර එකම මෙයා හදනවා. ඒ ප්ලාන්ට් එක යනකොට තියන්න විතරයි තියෙන්නේ. නෙක්ස්ට්. ඊළඟ උඩ මේ ෂවර් එක තියෙන්නේ. ඔව්. ෂවර් එකේ උඩ දැන් අර වගේ ප්‍රේම් එක දෙක පොඩ්ඩක් වෙනස් කරාස යට කොටු දෙක තියෙන්නේ. ඔව්. ඒක අයින් වෙනවා. උඩ කොටුව සහ මැද බට වහින කොටුව තියෙන්නේ. ඔව්. ඒ කොටුව එනවා. ඒකේ මැද තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේකේ මැද. මැදට එනවා ප්ලාන්ට්. ඒ කියන්නේ මේ ප්‍රමාණය වෙන්නේ. ඒක උඩට වැදිනා මෙන්න මේ ගහ. මෙන්න මෙතන. ඊළඟ මේකේ තමයි එල් එක වැටෙන්නේ වතුර මල පේන්නේ නැති. ඔයා ගහලා තියෙන්නේ මේ අඟල් භාගෙන් අඟල් භාගයට වතුර එයිද? මේ දෙකෙන් අරන් තියෙන්නේ. දෙකෙන් අරන් ප්‍රෙෂර් කරනවා ලොකුට. දෙකෙන් භාගෙට යන්නේ. අන්ද ප්‍රෙෂර්. ඊට පස්සේ එහෙම වෙන්නේ. ඊට පස්සේ උඩේ හරිනේ පැහැදිලිද? පැහැදිලි. උඩේ එක ෂවර් වෙනවා. yes. ඊට මේකත් හරිනේ. මේකත් හරි මේක බ්ලැක් බිම ඊට පස්සේ බිම ඊට පස්සේ මේ දැන් මේ ටයිල් එක තමයි ටයිල් කැටේ මේ ගතිය තියෙනවා නේද? ඔව්. මේ ඔක්කොම එන මේ ටයිල් එක මෙතනට අහු වෙන තනකොළ පාර එනවා. මේ ඔක්කොම තනකොළ. කුණු වෙන්නේ නැහැ. ඒ වෙන වතුර එක ප්‍රෙෂර් වැඩිනේ මේ ගොඩක් වතුර එනවානේ. ඔව්. ඒකට මේ ලොකු බට දාලා තියෙනවා. මේ ලොකු බටෙන් හැම එකම මෙතන කොටුව හැදෙනවා. කාණුපේ වැහෙන්නේ එතකොට? කාණුව වැහෙන්නේ બ્લોක් එක දාලා දෙනවා. ඒක වැහෙන එකක් කියන පොඩ්ඩක්. ඒ මේ ටික පැහැදිලි නේද? පැහැදිලි. නෙක්ස්ට් මේක. අපි අතනින් නම් බලුවා කියන්නේ. ඔව්. ඒ බලන්න මෙහෙම පේන්නේ. ඒක තියෙන ඉන්ටර්ලොක් කියලා පෙන්නේ. yes. ඉන්ටර්ලොක් ලුක් එකක් මේක දෙනවා. ඒක මම හරි අඩි 5න් 5ට ප්ලේට් එක ගැලවෙනවා. ඒක දිගටම යනවා. හරි. අරක එච්චර පැහැදිලිම නෑ මට. අර ලොකු කැටි. ඒක මොකද පාන් තියෙනකොට කඩන් වෙනවා මුලදී. මේ අයිනේ. ඔව්. මොකද මේකේ ජල ගැලම ගන්න බෑ මේකට. පොඩ්ඩක් හදන්න බෑ. ඒ බලමු දාන්න. මේ පැත්ත මොකද ඉන්නේ? ඊට පස්සේ මේක මෙහෙම. මේක ගඩොල් කැපෙන්නේ. ඔව්. මේ ගඩොල් තියෙන්නේ දිගටම යනවා. ඔව්. මේ උඩ කතන්දරේ තියෙන්නේ. ඔව්. අරකම තමයි මේකට එන්නේ. වතුර මල්. මොකද වතුර මල අරපුවාම මේක තියෙන ප්ලාන්ට් එකට වතුර දාන්න පුළුවන්. අතින් දාන්න ඕනේ නැහැ. ඒක මේ පැත්තේ නාන්න පොත් ෂවර්. ඔක 18ක් තියෙනවා. ඔව්. ෂවර්. හැබැයි තනියම මේ දෙක නෙමෙයි ඉන්නේ එක එක. හරි. එක එක ඉන්නේ. ඊළඟට අතට පොඩ්ඩක් එන්න බැරිද? ෂුවර්. මේ කටු විචිතක් තියෙනවා මේ. ඒවල නාන්නේ. ඒක නාන්නේ. ඊට මෙතන නාන්නේ මේස ගන්න. එයාට මේ ෂවර් කරගත්තා. yes. ඔව්. මම නාන්නේ මෙතන මේ ෂවර් මම. හරි. හරි. වතුර දැස්ම කෙලින් කාන්නට එනවා. ඊට පස්සේ මේ ගල් දෙක මේ 10 මෙතන තමයි. ෂවර් ටික. නෑ මේ ගඩොලේ. ගඩොලේ එනවා. ෂවර් මෙතනට එනවා. අර කෙලවෙන්න මෙතන 18 වෙන අර දාන්න. මේ වතුරේ ගන්න. කොතනකවත් මේ ඉර පයින්නේ මේ ඉරට මේ ඉර තමයි. මේක තියෙනස මේක හෙල්ලන එක. දැන් මේ කොටුව තියෙන්නේ. ඔව්. මේ කොටුව තියෙන්නේ මේ දැලීම අසල මේ කපරාදු කරන්නේ නැහැ. මේක තාන්ට් එක සතු පාටින් පටන් ගත්තොත් කොහොම රතු පාටමයි. කහ පාටමයි. මේක දැලී තමයි රඳවන්නේ. දැලී තමයි රඳවන්නේ. right. කොහොම කොක්ක දාලා රඳවන්නේ තියෙන්නේ. පෝච්චි. yes. බර නැහැ. ඔව්. ඒතර මෙයා දෙදරන්න අතර ඇංග බෝල් දාලා වේටින් කරනවා. මේ දැල් දෙකම එනවා. අර තියෙන්නේ කොකු දාලා ප්ලාස්ටික් තියෙන්නේ. ඒතර මෙතනින් නම් මෙතන අඩි 7ක් තියෙනවා. ඒක අතන්ට ගිහම 7ක්. අතට 14 එකක් අඩුවෙන් 13යි. අඩිය මේක ගන්න හරියක් විතර මෙහා. ජොයින්ට් එක. ඒක එහෙමයි. ඊළඟට පොන්ට් එක.
මෙතන මෙතනින් එහාට මේකින් එහාට මල්. ඈ මේ තියෙන කොටුව. ඔව්. මේ කොටු දෙකක් අතරේ මේකේ මම කිව්ව විදිහටම මල් හැදෙනවා මේකේ. ඊට පස්සේ මේකේ හැදෙනවා. ප්‍රතිවිරුද්ධව. ඔව්. ඊට පස්සේ මේක දෙනවා. මේක සම්පූර්ණ මෙතනින් ඉඳන් මේ ඉරට මල්. මේ මෙතන හැදෙනකොට පෝච්චි තියෙන මේ තියලා දෙන්නේ. මේ බොක්ස් කරලා. මේක අර ලොකු ගස්. අර කෙහෙල් කොළ වගේ තියෙන. අන්න ඒ ලයින් එක මේකේ වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ගන්න මී වෙන සාතු. මේ ටැංකිය මේවා පේන්නේ නැහැ. ඒක තමයි වයින්. ඊට පස්සේ මෙතනින් මේ ආශ්‍රය කපලාදු කරලා මේක ගන්න විශාල ගස් එක්ක. ඔතන පාර මල් යන්නේ. ඕක තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අරපත වැහෙන්නේ කොහොමද? තාම ඒක මම අර විශාල ගස් වර්ග කරනවා කියන්නේ ඒ ගස් ටික වැටුණාසල් එතන. මේ පාත් එක අරනවා. මේ ටික තියෙන්නේ. ඔව්. මේ අපේ වහලට එළියෙන් යන්න ගන්න මේ. වහල ඔයා මේක මේ වහල සම්බන්ධව නෑ. වහල මෙතනින් ඉවරයි. මට කතා වහල සම්බන්ධව නෑ මම නෑ. ඊට මේ බිත්තේ මෙහාට තනිකර මල් ලොකු වාස් වැටෙනවා. එතකොට මේ ළමයි ටවල් එක දාන්නේ කොහෙද? ඒක සර් ඒගොල්ලන්ට එළිය රැක්කක් දානවා හරිද? එහා බිත්ති. කොහෙද? අර එහා බිත්ති තියෙන්නේ. අතුල් වෙන දා. ඔව්. ඒක දාගන්න. ඒගොල්ලන් මෙහාට තමන් පෙට්ටිය. තමන් පිටේ දාන්නේ කටට. පොඩි කැටයක්. ඒක මම දාන්න වෙන්නේ මොකද ඒගොල්ලන්ට තේරෙනවා නේද? දැන් රෙදි කැලක් හොදනවනේ. රෙදි කැලක් හොදන්නේ මෙතන නෑ. අර කීයට නාන ටිකක් දාන්න. නෑ යස් දැන් ඊගා ස්ටෙප් තියෙනවද? ඔව් වෙන පැහැදිලි මටත් ඒක නාන අමන් රෙදි වල. රියල්ද මේ මිනිහා නාන රෙදි කැල හොදගන්න එපේ. ගම ඔතන ගස්වල අවුලක් වෙන්නේ නේද? ගොඩක් නෑ. තාමද ඔව්ද? ගාඩන් දාන්න මැලේෂන් ඔස්ට්‍රේලියාවේ දාන්නේ. සවන් කැල පෙට්ටියක් ගහනවා. ඔව් ඒක කියනවා. ඔව් එතකොට ඒ රෙදි හොදපු රෙදි කැල තියාගෙන යනක් නෑනේ. ඒක ප්ලෑන් හොදලා දැන් මේ මොකද ටවල් එක දාලා ආවා කියන්නකො. රෙදි කැල හොද ගන්න යනවා කියන්නකො. හොදලා නානවා කියන්නකො. නාන්න කලින් හොදපුවම ඒක කොහෙද කියන්නේ? ඒක වන්ලයින් ලු ගිහිලා. රැක්කක් දාන්නේ. ඒක සරින් අහන්න ඕන. ඒක අහලා කියනවා. ඔක නැත්තම් ඒක වනන්න රෙදි කැල වන්ලයින් කියනවා ආපහු නාන්න. ඒකට බෑද ලොකා පිටින් ඒක ආයෙකුනේ හරි. මෙතන දාමු දැක්ක. මේ ඉදිකි ඉදතනට. නැත්නම් යාගේ බාස්කට් එකම තියාගන්න තමයි ස්පේස් එක ආ තියෙන්නේ. එහෙම කරන්න ඕනේ. යාගේ දිවුනේ බාස්කට් එක කරගෙන යනවා. ඔව්. ඒ හොදලා බාස්කට් එකම තියාගන්න. ඔව්. ආ ඒක හරියට හරියට. ආය නැත වෙන තැනට ඔක ප්ලෑන් එකක් යන්නේ. හරි ඒක. ඒක මොකක්ද සාකච්ඡා කරගන්නකෝ. ඔව්. දැන් දැනට මේ ටික ඔහොම සෙට් කරනවා. ඕකේ. මම සර්ත් එක ඩිස්කස් කරලා ඔයාලට ෆයිනල් එක දෙන්නම් ඔයාලට. හා හරි. හරිද? මගේ ඔළුවේ වැඩ කරන්නේ ඔයාලට මම අර කිව්ව විදිහට මේ 105 එකක් දීලා 20න් පස්සේ ඉතුරු ටික කරලි ඉවරලා ඔයා ප්‍රොජෙක්ට් එක දුවනවා. ඒක ප්‍රොජෙක්ට් එක ඉවරයි. ඔව් ඒතකොට. දවස් 5 ප්‍රොජෙක්ට් එක ඉවරයි ඔයා. මේ අනිත් ඒතකොට සර් මේ මල් ලයින් එකේ මේ කොහොමද කරන්නේ? මෙහෙමයි මල් තියෙනවා. දැන් මල් දැන් ඔයා ප්ලෑන් කරන්නේ කොළඹින් ගමු කියලානේ. ඔව්. හරිද? ඉඹුල් කොට තියෙනවා හොඳ යස් මම දන්නවා වීඩියෝ ක්ලිප් එකේ තියෙන ඉඹුල් ගමුවම කියලා. නමුත් අනුරාධපුරේ ඔන්න බලන්න මේ සල්ගාදුරේ මෙහා කෙලින් පාරේ මහජන ක්‍රීඩාංගණය එහෙම තියෙනවා වම් බාන්න මල් දාලා මෙතනලා එතනට මල් අර දාලා. මේ ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්න තැන දැස් බලන්න. අන්න රයිට් යස්. ඒ හරියනේ. ඔව් එතන දෙනවා මේ වගේ දුර මල් තියෙනවා මම බැලුවා ඔය අපි මෙහෙම කරා අපි ගිහින් බලමු ඔබ. වගේ තමයි. ඈ? ඔව් ෆයිනල් ඩිසිෂන් ඒ පැත්තට යන්කෝ. ඔව්. ඒ වල යන්ත ෆිනල්. එහෙනම් සර් අපි යන්න. හරි. අම්බෙමු. හරි මම ඔයාලට ඔද බෝන්නොත් එක කතා කරන්නම්. අර අකුරේ එකේ මෙතන. දැන් මෙතන යෝජනා දෙකක් තියෙනවා. ඔව්. මෙතන මාන්ත්‍රයක් යන්න ප්ලෑන් කරා. මෙතන අකුරු සෙට් එක යන්න කියලා තා ප්ලෑන් එකක් තියෙනවා. IS මට ඉංග්‍රීසි ප්ලෑන් කියලා නේ. ඉංග්‍රීසි ප්ලෑන් කියලා. මම නම් හිතන්නේ ඒක දැම්මොත් නම් යෝජනා කරලා ලස්සනයි කියලා. නෑ ඒක මෙතන ෆොටෝ එකක් හරි ගහගෙන. ෆොටෝ එකක් කට්ටිය ගහ ගන්න මෙතන. අපේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝටින් වලට අපිට ඕන වෙනවානේ. ඔව් ෆොටෝ එකක් හරි ගහගෙන ඉවරලා මේවත් එක්ක යයි. එහෙනම් අපි එතන ටෙන්ස්. ඔය මම සර කියන්නේ ඒක. ඔක යෝජනා කරන්නකො. මටත් හිතන්නේ ඒක හරියයි කියලා. ඔව්. දැන් යන් ජෙනරේෂන් එක බාත්රූම් වල ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න. කොහේ අපිට බැද්දසයක් කන්නඩියක් විදුරු මිරර්ලස්යක් හයි කරන්න තරක. මිරේකද? ඒක ලොකු එක සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සෙක් ලස්සන මිරේ ගහයි කරනවා මෙතන තමයි. මේක ඇය තමයි. මේක ගහයි කරනවා මිරේ එකෙන් බලපුවා මේක පේනවා. ඔව්. මෙතන ස බෙන්චස් දෙකක් කියනවා. යස් කමන්නේ මම කියන්නේ මැදින් බෙන්චස් දෙකට මැදින් මිරේ ගහයි. ආ මිරයක් හයි කරන්න ඔව් හරියයි. සාමාන්‍යයෙන්. බලපුවාම ෆොන්ට් එක පේන විදියට. ඔව් මෙහෙම අපි සෙල්ෆියක් ගහන්න ඕන විදිහ ලස්සනට TikTok එකක් හරි කරන්න. මොකද දැන් ජෙනරේෂන් එක බලන්න පබ්ලික් කරන ෆොටෝ වලින් 90%ක්ම හොටෙල් වල බාත්රූම් එකේ ගහ ෆොටෝ තියෙනවා. ඔව් ඔව් ගොඩක් එහෙම නැති. එතකොට අපේ ළමයි හොටෙල් එකට ගිය ගමන් මේ වොෂ්රූම් යනවා කියලා යනවා. මම දන්න වොෂ්රූම් නෙමෙයි යන්නේ.
එතකොට දැන් මෙතනින් මේක පේද්දි ඉංග්‍රීසි බෑන්ක් කියලා බ්‍රෑන්ඩ් එක මෙහින් පේන්න ඕනේ. කන්නඩි ඒක මේක බෙන්ච් එකට මැද්දෙන් අපි මෙන්න එකක් සර් දැන් මෙතන බෙන්ච් එකේ ඉන්නේ 4 දෙනෙක්. ඒ කියන්නේ අඩි 8යි. 8යි දෙකක් එනවා. ඒතකොට මිරේකට හොඳට ඉඩ තියෙනවා. එන්න දෙනවා. බීච් එක බෝල් එකේ තියෙනවනේ. හෝල් එකේ තියෙනවා. බෙන්ච් එකක් දාන්නෙත් මෙතන මේක බලන්න විඳින්නනේ. විදින්න. ඊළඟට මෙතන බෙන්ච් එකක්. ඒ දාන්නේ නිකන් මේ ඔව්. ඉලහස් පොඩක් වීමනේ. අපි හොඳට සෙක් කරමු. ඔය සාමාන්‍යයෙන් මේ ගෲප් වලට එකක් එහෙම ගහන්නොත් එහෙම යාළු සෙට් කාර් එකක් දාන්න ලොකු එකක් ගෙහුවොත් මිරල එක ඔව්. බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් ප්‍රමෝටින් හරි. මේ තියෙන සර් අර ඉන්ටර්ලොක් මං කියන්නේ අපේ ඉන්න මම එන්න. දැන් ටිකක් අඩුයි නේ නම. මේ දෙනවා. yes. මේක තමයි අච්චු. මේ ගානට බහිනවා. එතකොට හොඳ ගණන කරනවා. හයිය. ඔයා තියාගෙන යනවා. ඔක බස්සන් ගිහපුවාම ඔව්. අනිත් එක මේ බ්ලොක් එක. මාර්ග තමයි සිලෙක්ට් කරන්නේ සර්. මේක නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. හරි මම සර්ට ඩිස්කස් කරලා කියන්නම්. හරි. ඒ වැඩි කරා. හරි ඕකේ. thank you very much මම වහන්සේනට. යනවායි. හරි හරි. ඉතින් අපි බලමු දැන් කොහමද මේක හදන්නේ කියලා. වාස්නා කිව්වා.